හෙලෝ සුබර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලෝකවාසී ඔබ සියලුම දෙනාට අද බියුටි මනෝද්‍යා channel එක තුලින් ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. පහුගිය වීඩියෝස් වලින් මැනිකියුර් කරන්නේ කොහොමද කියලා, ඒ කියන්නේ අත්වල නියසැකසීම කරන්නේ කොහොමද කියලා කරලා තිනවා. මම subscribe කරලා තියෙනවා නම් ඒ වීඩියෝස් උත් ඔයගලන්ට නරඹන්න පුළුවන්. අද මම ඔයගොල්ලෝ වෙත අරන් ඉන්නේ කොහොමද nail art එකක් කරගෙන තමන්ගේ දෑත ලස්සනට තියාගන්නේ කියලා. පාටි එකට යනවා නම් එදාට අඳින ඇඳුම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට තමයි nail art එක ලස්සනට කැපිලා වෙන්නේ. ඉතින් මම ඇඟිලි 4කට විතරක් කරලා ඉර වෙලා ඔයගලන්ට පෙන්නන්න පස්වෙනි ඇඟිල්ලට මාපට ඇඟිල්ලට කොහොමද ඒක කරගන්නේ කියලා. මොකද මෙහෙම ඉඳගෙන nail art කරන්න අමාරු නිසා ඒකට වෙනවම black nails එක අත තියලා තමයි කරන්න ඕනේ. මේ ඇඟිල්ල පමණක් මේ විදිහටම ඉඳගෙන මම ඔයගලන්ට කරන හැටි කරලා පෙන්නන්නම්. ඊළඟ වීඩියෝ එකේ මම ඔයගොල්ලෝ විතර අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ ෆ්‍රෙන්ච් මැනිකියුර් එකක් කොහොමද කරන්නේ කියලා. අද මේ වීඩියෝ එක අවසානයේ දක්වා බලන්න. ඒ වගේම සුපුරුදු පරිදි ඔයගලගෙන් ඉල්ලන්නේ මම මේ තාක්කල් මට ඔයගලගේ subscribe එක නොලබී තියෙනවා නම් පමණක් subscribe කරලා bell icon එක click කරන්න. ඊට පස්සේ like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා කියලා. දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. artificial nails අපිට කඩින් මිලදී ගන්න පුළුවන්. මේ විදිහට තමයි එක සෙට් කරලා තියෙන්නේ. නමුත් ඉතාම සුළු ගම් ප්‍රමාණයක් තමයි මේ පොඩි කේස් එකක තියෙන්නේ. මේක විතරක් ගාලා නියපොත්ත වැඩි වෙලාවක් තියාගන්න බෑ, වැටෙනවා. අනිත් එක මේව ලංකාවට ගෙනල්ලා ගොඩක් කල් ගම් වේලෙනවා. ඒක නිසා ඔයගලන්ට පුළුවන් වෙළඳ පොලෙන් ගන්න වෙනවම ගම් එක තියෙනවා. මේ තමයි ඒ ගම් එක. මේ පැක් එකේ තිබුණේ මිල රුපියල් 295යි. දැන් මම මේක අලවන හැටි ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මම මෙතනම තියාගෙන මේ ටික ඩිසයින් කරලා දැන් මම මේ ඇලෙන්නේ. එකින් එකට පෙන්වන්න අමාරු හින්දා මම එකක් විතරක් කරන ඕගලන්ට පෙන්වන්නම්. මාපට ඇඟිල්ලට අපිට ඕන විදියට ෂේප් එක ගන්න පුළුවන් බෆර් එකකින් පොඩ්ඩක් අතුල්ලලා. මම ඇඳගෙන ඉන්නේ මෙරුන් කලර් එක නිසා මම මෙරුන් කලර් එකෙම තමයි මේ nail art එක දැන් කරගත්තේ. මේ nail art එකට පාවිච්චි කරේ මේ මෙරුන් කලර් එකයි මේ green කලර් එකයි මේ manicure set එකේ තියෙන පොඩි කූරයි පමණයි. manicure set එක ඔයගලන්ට නැතිනම් මේකට අපිට 60 කට්ටක් පාවිච්චි කරන්න පුළුවන් මේ ඩිසයින් එක කරන්න. මම ඉස්සෙල්ලාම මේකෙම තියාගෙන මේ nail එක cutex එක ගා ගන්නවා. උඩ මේක මේස් එක හරි ලෑල්ලකින් තියලා හරි ලස්සනට කරන්න පුළුවන්. ඒ වුණාට මේකේ තියාගෙනම කරන එක ලේසි. මේකේ තියෙනවා nail 24ක්. මේකට හරියන්නේ මේකයි කියලා හිතාගෙන අපිට මේකෙම තියාගෙන nail art එක කරගන්න පුළුවන්. දැන් මම මේ green color වලින් මේකෙ මැද්දෙන් හරහට යන ඉරක් අඳිනවා. මේ ඉරක් ඇඳගත්තේ. ඔයගලන්ට පේන්නේ ඇති මේ කුරු පැත්තෙන් මේ විදියට මේක ඉත්තක් වගේ අරන් යනවා. ඒක වේලෙන්න කලින් කරන්න. මේ පැත්තටත් ඒක අඳිනවා. මැද්දෙන් මෙහෙම ඉරක් ඇඳහම කොළ අත්තක් වගේ එනවා. ඔයගලන්ට පේනවනේ. මේක තමයි දැන් මම කපලා අරගෙන මේ ඇඟිල්ලට අලවන්න. බලන්න. හරිම ලේසි. ඔයගලන්ට උනන් ඩොට්ස් තියන්න පුළුවන්. එහෙම නැත්නම් සිල්ලර් ඩොට්ස් තියෙනවා කඩේ ගන්න චූටි පැකට් ඒව අලවන්න පුළුවන්. තිත් වශයෙන් තියනවනේ ලොකු දෙයක් නෙවෙයි. හරිම සිම්පල්. සැලොන්ස් වලට ලොකු ගණන් සල්ලි දීලා යන්න ඕනේ නැහැ. රුපියල් 300 ගානයි මේ nails 24ම. ඔෆිස් යනකොට දාන්න ඕන නම් හරි පාටි එකට ඕන නම් හරි ඔයගලන්ට ලස්සනටම ගෙදරදි කරගෙන යන්න පුළුවන්. දැන් මම මේ nail art එක කරලා ඉවරයි. එකකින් ගලව ගත්තා. දැන් මේක ඇතුල් පැත්තෙන් ගන්නවා ගම් එක. මේ විදියට. මේක දාලා ඉවර වෙලා මේ විදියට nail එක උඩත් ඒ ගම් එක ගන්නවා. ඊට පස්සේ මේ nail එක අරගෙන මේකේ සඳවනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට nail arts ගැන සුළු දැනුමක් හරි ලැබෙන්න ඇති කියලා. ඒ ඩිසයින් කරන එක රඟා පවතින්නේ ඔයගලන්ගේම නිර්මාණ හැකියාව මත. තමන්ම කල්පනා කරලා එක එක ලස්සන නිර්මාණ වලින් ඔයගලන්ගේ හැඩගස්සන්න පුළුවන්. මේ ඔයගලන්ට මූලික ඉගැන්වීම පමණයි කියලා දුන්නේ. කරලා බලන්න. ඔයගලන්ට නිතින් මේ හැකියාව ලැබෙනවා ඉතා සුළු මොහොතකින්.
ඉතින් සුපුරුදු පරිදි මම අදත් ඔයගොල්ලන්ගේ ඉල්ලා සිටින්නේ මේ තාත්තල් මට ඔයගොල්ලන්ගේ subscribe එක නොලබී තියෙනවා නම් පමණක් subscribe කරලා bell icon එක click කරලා comment එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත ඔබ හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් සමුගන්නම්. Thank you.